තෙමු සයිට් එකෙන් අපි රුපියලක්වත් ඉදන් ගන්න නැතුව ප්‍රී අයිටම් ඕඩර් කරගන්න පුළුවන්. මේ ඔප් එක ගැන දැන් ඔයාලා දන්නවනේ. දැන් එතකොට මේ ඔප් එකෙන් අපි ප්‍රීතියට ඕඩර්ස් දාගන්න කමවලා තියෙනවා. මොකද නිව් යූසර්ස්ලා දැන් අඩුයිනේ. දැන් මම මේ වීඩියෝ අරගෙන ඉන්න හිතුවේ ඔයාට ඕඩරයක් දාන්න තියෙන chance එක. එහෙම නැත්නම් නිව් යූසර්ස්ලා නැති කරගන්න හින්දා. දැන් මම මේ ඉතින් ඕඩර්ස් කීපෙම දාගත්තානේ. හැබැයි මම මේ ඕඩර්ස් දාගත්තේ කිසිම ට්‍රික් එකක් පාවිච්චි කරන්නේ නැතුව. ඒ කියන්නේ ඔරිජිනල් යූසර්ස් තමයි මේකට දාගත්තේ. මේ වීඩියෝ එක විනාඩි 2-3ක වීඩියෝ මම මේ වීඩියෝෙන් මගේ අත්දැකීම් දැන් ඔයාලත් එක්ක බෙදාගන්නේ. දැන් ඔයාලා දැන් මෙතන අයිටම් 4ක් සෙට් කරන්න පුළුවන් නේ. කලින් නම් මෙතන අයිටම් 2ක් හෝ 3ක් වගේ තමයි සෙට් කරගන්න පුළුවන් උනේ. දැන් අපිට අයිටම් 4ක් මෙතන සෙට් කරගන්න පුළුවන්. ඕල් අයිටම් සිලෙක්ට් කරගද්දි ටෝටල් එක සාමාන්‍ය $30ට අඩු අයිටම් ටික සෙට් කරගන්න. ඒ මොත්තවට අඩ්‍රපල් ගානක් තමයි හදන්න ඕනේ. ඔයාට ප්‍රී ඕඩර්ස් දාගන්න අවශ්‍ය නම් ඔයාට කලින් කවුන්ට් තියෙන 15 දෙනෙක් සහ අලුත් යූසර්ස්ලා 5ත් 8ත් අතර ගණනක් අවශ්‍ය වෙනවා. මේ ගණන අනිවාර්යෙන් කම්ප්ලීට් කරන්න ඕනේ. දැන් එතකොට ඔයාලා කරන වැරද්දක් තමයි මුලින්ම ඔයාලා හදන්නේ පන් යූසර්ස්ලා. ඒ කියන්නේ පන්න 15 දෙනෙක්ගෙන් ඔයා හෙල්ප් එක ගන්නවා. එහෙම කරන්න එපා. ඔය කරන්න ඕනේ ඉස්සෙල්ලාම මීට කලින් තිමු ඇප් එකේ ඉන්ස්ටෝල්වත් කරලා නැති ෆෝන් තියෙන 3 එකත් හොයාගන්න. ඊට පස්සේ යාලා account එක ක්‍රියේට් කරගන්න. ඒ විදිහට කරොත් ඔයාට පුළුවන් ප්‍රී අයිටම් ටික ගන්න. එහෙම නැත්නම් ඔයා මුලින්ම පරණ යූසර්ස්ලා කියන්නේ මීට කලින් account තිබ්බගේ හෙල්ප් එක අරගෙන අලුත් යූසර්ස්ලා කියන්නේ මීට කලින් ඇප් එක ඉන්ස්ටෝල්වත් කරලා නැති දෙන්නෙක් වගේ ඇඩ් කරගන්නවා. එතකොට ඔයාට ටයිම් එක මදි නම් මොකද පැය 24නේ මෙයාලා දෙන්නේ. ඒ පැය 24 ඇතුළත අනිවාර්යෙන්ම පරණ යූසර්ස්ලා 15 දෙනෙක්ගෙන් සහ මීට කලින් ඇප් එක හදලා නැති 5ත් 8ත් අතර ගන්න. ඒකව තෝරගෙන අයිටම් වල වෙනස් වෙනවා. මට ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍ය උනේ දැන් ඔයාලා මුලින්ම පරණ යූසර්ස්ලා කියන්නේ account තියන අයගෙන් නැතුව අලුත් යූසර්ස්ලා අඩුම තරමේ 3 දෙනෙක්වත් හොයාගන්න. එහෙම නැතුව සාමාන්‍ය පරණ යූසර්ස්ලා හෙල්ප් එක අරගෙන අලුත් යූසර්ස්ලා හදන්න නැතුව තව ටයිම් අදිනවා. ටයිම් එක එක්ස්පයර් වෙන්න කලින් ඔයා හිතන්නකෝ අලුත් යූසර්ස්ලා දෙන්නෙක් වගේ ඇඩ් කරලා තිබ්බ කියලා. ඔයාට එතකොට ඒ යූසර්ස්ලා දෙන්නත් නැති වෙනවා. ඒකෙන්ද ඔයා මුලින්ම කරන්න ඕනේ අලුත් යූසර්ස්ලා. පුළුවන් නම් 5ක් හොයාගෙන ඉන්න. ඒ නැත්නම් 3ක් වගේ ඇඩ් කරලා ඊට පස්සේ ඕල්ඩ් යූසර්ස්ලා ගහන අතරේ තව දෙන්නෙක් 3 දෙනෙක් හොයාගෙන try කරන්න. එහෙම කරොත් ඔයාලට පුළුවන් ප්‍රී ඕඩර්ස් අරගන්න. සමහර අයට අලුත් යූසර්ස්ලා 8ක් වගේ අවශ්‍ය වෙනවා. ඒකින්ද පුළුවන් තරම් ටෝටල් එක අඩු ගන්න අයිටම් තෝරගන්න. ඔය තෝරගන්න අයිටම් වල ටෝටල් එක වැඩි නම් ඔයාලට වැඩි රිපල් ගන්නක් හදන්න ඕනේ. පුළුවන් තරම් try කරන්න ටෝටල් එක $30ට අඩු කරගන්න. එතකොට ඔයාලා අයිටම් තෝරගද්දි එක අයිටම් එකක් තෝරගන්න ගොඩක් වටින අයිටම් එකක්. ඒ කියන්නේ $20ක් 22ක් වගේ වෙන අයිටම් එකක් තෝරගන්න. ඊටු අයිටම් ටික ප්‍රයිස් එකෙන් අඩු අයිටම් ටිකක් තෝරගන්න. උදාහරණයක් විදිහට RC කාර්යයක් තෝරගත්තා කියන්නකො. ඒක සාමාන්‍ය රුපියල් 6000ක් වගේ වෙනවා. එතකොට ඊටු අයිටම් ටිකත් ඒ වගේ වටින අයිටම් තෝරගත්තොත් ඔයාලට වැඩි රිපල් ගන්නක් ඕනේ. හැබැයි ඔයාලට පුළුවන් RC කාර්යයක් තෝරගෙන ඔයාලට බැක්කව එකක් data cable එකක් මේ වගේ ප්‍රයිස් එකෙන් අඩු අයිටම් තුනක් තෝරගන්න. එහෙමොත් ඔයාලට අලුත් රෙපරල් 5ක් 6ක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට පරණ රෙපරල් කියන්නේ කලින් account හදාලා තිබ්බගේ help එක ඕන නම් මම WhatsApp group එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ group එකට ඇවිල්ලා ඔයාගේ link එක group එකට දාලා help එක ගන්න. ඒ වගේමයි ඔයත් අනිත් අයටත් help ගන්න.